අයිබෝවන් බ්‍රේන් බ්‍රිච් අකඩමියකට අපි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා දන්නවා අද අපි මෙතෙන්ට එකතු වෙලා තියෙන්නේ ඇයි කියලා. අද අපි මෙතෙන්ට එකතු වෙලා තියෙන්නේ අපේ බ්‍රේන් බ්‍රිච් ඇකඩමි එක හරහා 2026 O level batch එක ටාගට් කරලා කරන ස්පෙෂල් රිවිෂන් ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. අපි මේ ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරලා තියෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප් රිවයිස් කරන්න අමාරු ලෙසන්ස් සිම්පල් විදියට එක්ස්ප්ලেইন කරන්න. ඒ වගේම වැදගත්ම දේ තමයි අපි එක්සෑම් එකට වැදගත් පාර්ට්ස් ෆෝකස් කරන ගමන් ඔයාලගේ කොන්ෆිඩන්ස් එකත් අපි වැඩි කරනවා. එහෙනම් අපි බලමු කවුද අපේ ඇකඩමි එකේ ටීචර්ස්ලා කියලා. ඉතින් අපි පළවෙනියටම සම්බන්ධ කරගමු ඉංග්‍රීසි ටීචර් ලක්ෂානිව. Good evening everyone. I'm Lakshani Chandraratna. ඉතින් මම තමා Brain Bridge Academy එකේ English lessons continue කරන්න revision එකක් විදිහට. ඉතින් මම හිතනවා O level English paper එකට අපිට ready වෙන්න මේ තියෙන කාලය හොඳටම ඇති කියලා. අපිට තව මාස 9ක විතර කාලයක් තියෙනවා. ඇත්තෙන්ම කිව්වොත් මම දැන් ඉංග්ලන්ඩ් වල යුනිවර්සිටි එකක ස්ටඩි කරන ගමන් ඉන්න කෙනෙක්. ඉතින් මටත් මේ රටට එන්න ගොඩක්ම උදව්වක් වුණේ මගේ O level results. මම මගේ O level results වලින් තමයි UK වලට ආවේ. ඉතින් ඒ වගේ කියන්නේ A levels වලට මම A levels උත් කරා. නමුත් A levels නොකර O levels වලින් ඉස්සරහට යන්න කැමති කට්ටිය. එතකොට A levels වලට ලොකු අවුරුදු ගාණක් යවන්නේ නැතුව ෆවුන්ඩේෂන් එකක් වගේ කරලා කෙලින්ම ඩිග්‍රී එකකට යන්න කැමැත්තෙන් ඉන්න කට්ටිය. ඒ හැමෝටම වගේ O level results කියන්නේ ගොඩාක් ඉම්පෝටන්ට් දෙයක්. ඉතින් ඒ අතරේ maths, science, English, සිංහල කියන subjects හතර ගොඩාක් ඉම්පෝටන්ට්. මොකද මේ තමයි ඔයාලට තියෙන මේ මේන්ම subjects හතර. ඉතින් මේ subjects හතරට ඒකක් ගන්න එක ගොඩක් කට්ටිය අර අමාරුයි වගේ දකිනවා. ඒත් ඇත්තටම නැහැ. ඔයාලට තව මාස 9ක කාලයක් තියෙනවා. ඔයාලා තාම හරියට O levels වලට ready වෙන්න පටන් ගත්තේ නැති කෙනෙක් වුණත් ඔයාලට අනිවාර්යෙන් මේ මාස 9 අපිත් එක්ක එකතු වෙලා අපි කියන විදිහට කැපවීමෙන් මේ වැඩ ටික කරන් ගියොත් අනිවාර්යෙන් මේ එකට යන්න පුළුවන් කියලා මම ගැරන්ට් කරනවා. දැන් මගේ සබ්ජෙක්ට් එක ඒ කියන්නේ ඉංග්‍රීසි වල මම ඔයාලට මුලින්ම පේපර් එකේ writing parts ටික මොනවද මේ writing parts? Paragraph writing, notice writing, letter writing, bar graph, pie chart, ඒ question එක ඊට අමතරව essay question එක completely cover කරනවා. ඊට පස්සේ අපි ඒකට අදාළව past papers, model papers කරලා ඒ question එකට ඒ test එකට අපි හොඳට ready වෙනවා. හරිද? එතකොට ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් O level paper එකට ගිහිල්ලා ඉඳගත්තම අනිවාර්යෙන්ම ඔයාලට ඒක ලියන්න පුළුවන්. මොකද ඔයාලට හොඳ ට්‍රේනින් එකක්, හොඳ ප්‍රැක්ටිස් එකක් ඒ වෙනකොට හම්බෙලා තියෙනවා. ඊට අමතරව තව past papers වල තියෙන තව ගොඩක් ප්‍රශ්න තියෙනවානේ. හරියට නිකන් picture description question එක ඊට අමතරව underline කරන්න තියෙන questions තියෙනවා. ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න වලටත් අපි past papers වලින් model papers වලින් හරියටම ඒ වගේ full marks ගන්න පුළුවන් විදිහට අපි ඒකට අනිවාර්යෙන් ready වෙලා යනවා. ඒවට තව චූටි tricks, methods තියෙනවානේ. මම ඒවත් ඔයාලට කියලා දෙනවා. ඉතින් මම ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ O levels වලට ඒකක් ගන්න හිනේ හැබෑ කරගන්න එකතු වෙන්න කියලා. ඉතින් තව ටිකකින් මේ ස්ක්‍රීන් එකේ අපේ WhatsApp නම්බර් එක ඩිස්ප්ලේ වෙයි. එතකොට ඔයාලා අන්නේ නම්බර් එකට ඔයාලගේ නම ටයිප් කරලා ඉංග්‍රීසි කියලා ටයිප් කරලා මෙසේජ් එකක් දාන්න. එතකොට අපි ඔයාලව ඉංග්‍රීසි ගෲප් එකට ඇඩ් කරනවා. එහෙනම් good luck. thank you ටීචර් ලක්ෂානි. ඉතින් ඔයාලට තේරෙනවා ඇති ඉංග්‍රීසි වලට ඒකක් ගන්න කොච්චර ලේසිද කියලා. අපි දැන් බලමු මැත්ස් ටීචර්ගේ ප්ලෑන් එක මොකක්ද කියලා. අපි ඒක සම්බන්ධ කරගමු මැත්ස් ටීචර් චන්දිම සර්. සුබ දවසක් ඔයාලා සියලුන්ටම. ඉතින් මේ බ්‍රේන් බ්‍රිච් ඇකඩමි එකේ මුලින්නම් පාඩම් ආවරණය කරන රිවිෂන් පන්තිමාලාවේ මැත්ස් විෂය උගන්වන්නේ මම චන්දිම දිසානායක. ඉතින් මේ මැත්ස් කියන විෂය ගත්තාම ගොඩක් වෙලාවට මේ O level කරන අය සමහර වෙලාවට හිර වෙන තැන් කීපයක් හම්බෙන විෂයක්. ඒ කියන්නේ ගොඩක් කට්ටිය හරි රටාවට අහුන්නේ නැති වුනහම ඒකේ
මැත්ස් විෂය ඉහිර වෙනවා. ඉතින් මේ මැත්ස් කියන විෂය ගත්තහම දැන් මේ අර එකම ගානක් 100 වතාවක් හදන එකවත් නෙමෙයි. වෙනස් විදිහේ ගණන් 100ක් හදන එකකුත් නෙමෙයි. වෙනස් විදිහේ ගණන් 100ක් ඕනෑම ගානක් දුන්නාම හදන විදිහ ප්‍රැක්ටිස් කරන්න තමයි අපි ඕනේ. ඉතින් මේ එහෙම අපි කරනකොට අපි මේ මැත්ස් වල තියෙන මූලික කරුණු පොඩි දේ වුණත් හරියට ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඉතින් මේ අපි මේ මාස 6 ඇතුළත ඔයාලගේ පාඩම් ආවරණය වෙනකොට අපි මේ මුලින්ම සමගාමී සමීකරණ සහ වර්ගජ සමීකරණ කියන පාඩම් දෙක මුල් මාසය ඇතුළත ආවරණය කරනවා. එතකොට ඒ පාඩම් කරගෙන යද්දි බැරිලත් අපි හිතමුකෝ ඔයාට මේ මැත්ස් වල පොඩි පොඩි අවුල් තැන් තියෙනවා කියලා. ඒ ඔක්කොම මුලින් ඉඳන් निराකරණය කරගෙන ඒ පාඩම් දෙක කරනවා. ඊට පස්සේ පළවෙනි මාසෙ ඉවර වෙනකොට අපි ක්‍රමයෙන් ජ්‍යාමිතිය කොටසට යනවා. එතකොට මේ අපි මේකේ වැඩිපුරම බලාපොරොත්තු වෙන ඔයාලගේ දැන් O level paper එකේ දෙවෙනි කොටසේ වැඩිපුර එනවනේ ප්‍රශ්න ටිකක්. ඔය ප්‍රස්ථාර එතකොට ත්‍රිකෝණමිතියත් එනවා. එතකොට සංඛ්‍යානය, ශ්‍රේණි අන්න ඒ පාඩම් වලට මූලික තැන දීලා තමයි අපි පාඩම් ටික ආවරණය කරන්නේ. ඒ අතරතුරේදී කෙටි ප්‍රශ්න වලට සහ අනිත් ඕන පාඩම් කොටස් ආවරණය කරනවා. එතකොට අර ප්‍රධාන තියෙන ප්‍රශ්න වලට හුරු වෙන ගමන් ඒ අතරින් පතර අර ටිකත් ප්‍රැක්ටිස් කරගෙන යනවා. එතකොට මේ අපි දැන් මේ මාසෙක යන වැඩපිළිවෙල ගත්තාම දැන් ඔයාලා අපි හිතමුකෝ මේ සතියේ අපේ පාඩමක් තියෙනවා කියලා. ඉතින් මේ සතියේ අපි සම්පූර්ණ පාඩමක් නම් ඒ පාඩම ආවරණය කරාට පස්සේ ඊට පස්සේ ඊළඟ සතියේ ඒ පාඩමෙන් අපි විභාග ගණන් ටිකක් හදනවා. වෙලාවක් තියලා විභාග ගණන් ටික ඔක්කොම හදලා ඒ සතියේ අපි මේ පේපර් එක ඩිස්කස් කරනවා. පේපර් කියන්නේ මේ ප්‍රශ්න ටික ඩිස්කස් කරනවා. එතකොට ඔයාලා මේ විභාගේ අන්තිම වෙද්දී හැම පාඩමකම හැම ගානක්ම හදලා තියෙනවා. ඊට පස්සේ අන්තිම මාස දෙකේ අපි ටයිමින් වලට කොහොමද පේපර් එක කරන්න කියලා ඒක පුරුදු වෙනවා. එතකොට පාඩම් ටිකක් අවර් වෙනවා. ඔයාලා පේපර්ස් කරන්නත් හුරු වෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපේ වැඩපිළිවෙල ඉස්සරහට යන්නේ. ඉතින් කැමති නම් ඔයාලා අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලගේ O level වල මොනවා හරි ගැටලු තියෙනවා නම් අපි බ්‍රේන් පිච් ඇකඩමි එකත් එක්ක එකතු වෙලා ලස්සනට එක්සෑම් එක ගොඩ දාගමු. ඉතින් අපි පළවෙනි පාඩමෙන් හම්බෙමු. ඔයාලා සුබ දවසක්. මේ වගේ ස්ටඩි ප්ලෑන් එකක් එක්ක මැත්ස් වගේ අමාරු සබ්ජෙක්ට් එකකට උනත් ඒකක් ගන්න හරිම ලේසි කියලා ඔයාලට තේරෙනවා ඇති. හරි. අපි දැන් බලමු සයන්ස් ටීචර්ගේ ප්ලෑන් එක මොකක්ද කියලා. අපි ඒකට සම්බන්ධ කරගමු සයන්ස් ටීචර් සංජනාව. අයිබෝන් මම සංජනා වීරරත්න මම තමයි අපේ ඇකඩමි එකේ සයන්ස් උගන්වන්නේ. ඉතින් මං ගැන පොඩි විස්තරයක් ඔයාලට කියලා ඉන්නවා නම් මම ජීව විද්‍යාංශයෙන් A level exam එක කරලා දැන් educational degree එකක් හදාරන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපේ O level science paper එක ගැන කතා කරද්දී අපිට 10 වසර වගේම 11 වසර සිලබස් දෙකෙන්ම තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ. ඔයාලා දන්නවා අපිට 10 වසරේදී දෙනවා ලොකු පෙළපොත් දෙකක්. ඒ වගේම 11 වසරේදීත් අපිට හම්බ වෙනවා ලොකු පෙළපොත් දෙකක්. ඉතින් මෙතන ලොකු තියරි කන්දරාවක් තියෙනවා. ඒත් එක්කම අපිට 2026 O level exam එකට ඉතුරු වෙලා තියෙන්නේ මාස 9ක වගේ කාලයක්. ඉතින් හිතන්න ඔයා මේ වෙනකනුත් කිසිම වැඩක් කරපු නැති බිඳුව මට්ටමේ ඉන්න ළමයෙක් කියලා. ඒත් ඔයාට දැනටත් කාලය ඇති හරි විදියට දැන් වැඩ ටික පටන්ගෙන කරගෙන ගියොත් 2026 O level exam එකේ සයන්ස් වලට A pass එකකට යන්න. හැබැයි ඔයා හරි ප්ලෑන් එකකට අනුව කන්සිස්ටන්සි තියාගෙන හරියට වැඩ ටික කරගෙන ගියොත් විතරයි. ඉතින් ඒ උදව්ව ඔයාලට කරලා දෙන්න අපි ලෑස්ති. අපේ සයන්ස් ක්ලාස් එක ගැන කෙටි විස්තරයක් කියනවා නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට කතා කරන්න තියෙන තියරි ප්‍රමාණය වැඩි හින්දා අපිට normal තියරි ක්ලාස් එකක වගේ තාමත් ගැඹුරට ගිහිල්ලා තියරි කතා කරන්න වෙලාවක් දැන් ඉතුරු වෙලා නැහැ. ඒ හින්දා අපිට අවබෝධ විය යුතු මට්ටමට අපි තියරි පැහැදිලි කරලා ඊට පස්සේ අපිට පාඩම් කරන්නත් නැවත ඒවා මතක් කරන්නත් ලේසි වෙන පිළිවෙලකට ෂෝට් නෝට් එකක් අපි අතින්ම හදාගෙන යනවා. ඒත් එක්කම කියන්න තියෙන විශේෂම දේ තමයි
අපි එදිනෙදා කරන තියරි කොටසට අදාළව අපෙන් මේ වෙනකන් අහලා තියෙන ප්‍රශ්නත් ඊට අමතරව ඒ කොටසෙන් තව අහන්න පුළුවන් ප්‍රශ්නත් අපි එදාට කතා කරනවා. ඉතින් සයන්ස් ක්ලාස් එක ෂෙඩියුල් කරලා තියෙන්නේ අපි අඟහරුවාදා රෑ 7 ඉඳන් රෑ 9 වෙනකන් පැය දෙකක කාලයක්. හැබැයි මම එදාට බලාපොරොත්තු වෙන තියරි කොටස මට ඉවර කරගන්න බැරි වුණොත් එහෙම අපි එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාලා බදාදා දවසේ ඒ කොටස ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැනටත් ඔය O level exam එක වෙනුවෙන් වැඩ කරන්න පටන්ගෙන නැති බිඳුව මට්ටමේ ඉන්න එහෙම නැත්නම් අලුත් chance එකක් හොයන ළමෙක් නම් මෙන්න ඔයාලට අලුත් chance එකක් අන්ලොක් වෙලා තියෙනවා. ඒ වගේම 10 වසර ළමයෙක් නම් ඔයාලටත් මේකට ජොයින් වෙන්න පුළුවන්. මොකද අපි වැඩ පටන් ගන්නෙ 10 වසර සිලබස් එකේ. එහෙනම් මම හිතනවා ඔයාලා අපිත් එක්ක ජොයින් වෙලා හරි ප්ලෑන් එකකට අනුව වැඩ ටික කරගෙන යයි කියලා. එහෙනම් ඔයාලා හැමෝටම good luck. Thank you. thank you ටීචර් සංජනා. ඉතින් ඔයාලා දන්නේ නැති සයන්ස් කිව්වහම ගොඩක් අය බය වෙනවනේ. බය වෙනවා විතරක් නෙවෙයි ලංකාවේ O level ස්ටුඩන්ට්ස් ලගෙන් ගොඩක්ම ෆේල් වෙන ප්‍රතිශතය වැඩි මේ සයන්ස් වලට. ඉතින් ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ඒකක් ගන්න සයන්ස් වලට. හරි අපි දැන් බලමු සිංහල ප්ලෑන් එක කොහොමද කියලා. අපි ඒකට සම්බන්ධ කරගමු සිංහල ටීචර් දිනිතිව. ආයුබෝවන් මම දීති තුෂානි ඔයාලව මුලින්ම අපේ බ්‍රේන්බ්‍රිජ් ඇකඩමි එකේ ආරම්භක සම්මන්ත්‍රණයට සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම මං ගැන චුට්ටක් කියලා ඉන්නම්. මම ඔයාලා වගේම සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ කලාංශයෙන් හදාරලා යුනිවර්සිටි ගිහිල්ලා ශාස්ත්‍රවේදී උපාධියක් ශාස්ත්‍රපති උපාධිය සිංහල අංශනුත් අවසන් කරලා දැනට රජයේ පාසලක ගුරුවරියක් විදියට සේවය කරනවා. එහෙනම් අපි වැඩි කතාවක් නැතුවම කෙලින්ම යමු අපේ ඇකඩමි එකෙන් කොහොමද ඔයාලට සිංහල රිවිෂන් ක්ලාස් එක කෙරෙන්නේ කියන එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්න. මේක මෙහෙමයි දැන් ඔයාලා 10 පන්තිය දැන් හිතනවා ඇති 10 කොටසුත් තියෙන 11 කොටසුත් තියෙන කොහොමද රිවිෂන් පන්තියකින් මේක ආවරණය කරන්නේ කියන එක ඔයාලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඇත්තටම ඔයාලා හිතන තරම් මේක ගොඩාක් එහෙම අමාරුම නැහැ. 10 පන්තියේ තියෙන පාඩම්ම තමයි ඔයාලට 11 වසරේ තව ටිකක් වැඩි දියුණු කරලා තියෙන්නේ. එතකොට අපි 10 කොටසුත් අරගෙන ඒ පාඩම් වලට අදාළ විශේෂයෙන් විභාගෙට එන පාඩම් කොටස් අරගෙන ඒකෙම 10 අත්‍යවශ්‍ය ටිකක් 10 ඔයගොල්ලන්ට පාඩම් කරන්න ඕන අත්‍යවශ්‍යම ටිකක් ඇතුළත් කරලා අපි රිවිෂන් ක්ලාස් එක කරනවා. මම බලාපොරොත්තු වෙනවා එක පාඩමක් ඉවර වෙලා මීට අවුරුද්දකට දෙකකට කලින් තිබිච්ච පේපර් එකක ප්‍රශ්න දෙකක් විතර ඔයගොල්ලන්ට කරන්න. අපි පස්සේදී පේපර්ස් කරනවා ඒක ඇත්ත. හැබැයි පාඩම අවසානයේදී ඔයාලට ඒ ප්‍රශ්නයක් අරගෙන කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රශ්න දෙකක් විතර අවුරුදු දෙකක් ආපස්සට ප්‍රශ්න දෙකක් කරන්න. ඒ විදිහට තමයි අපේ රිවිෂන් ක්ලාස් එක යන්නේ. පාඩමක් අපි අවසන් කරනවා 10 කොටසුත් එක්ක 11 පාඩම අවසන් කරලා ඔයාලට මීට අවුරුදු දෙකකට කලින් වගේ තියෙන අවුරුදු දෙකක් ඇතුළත තියෙන ප්‍රශ්න දෙකක් කරනවා. ඒකට ඔයාලට කිසි දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. දැන් මේකට 10 අයටත් එකතු වෙන්න පුළුවන්. O level අයට විතරක් නෙමෙයි. මොකද ඒගොල්ලන්ට ලොකු උදව්වක් වෙයි. දැම්ම ඉඳලම මේ පාඩම් ආවරණය කරගෙන ගියාම. මොකද 10 පාඩනොත් අපි මේකේ කතා කරන නිසා. අනිත් එක ඔයාලා බය වෙන්න එපා. ඔයාලට සාහිත්‍ය සංග්‍රහයේ කියන්නේ විචාර පේපර් එකට එන පාඩනොත් අපි ආවරණය කරනවා. එහෙනම් ඔයාලට මගෙත් එක්ක සිංහල පන්තියට එකතු වෙන්න තියෙන්නේ බ්‍රහස්පතින්දා රෑ 7 ඉඳලා රෑ 9 වෙනකම්. එතනදී අපි පාඩම් කතා කරමු. එහෙනම් ලබන සතියේ ඉඳලා ඔයාලා මගෙත් එක්ක එකතු වෙන්න. එහෙම එකතු වෙන්න බලාපොරොත්තු වෙන අය මෙතන දාන අපේ ඇකඩමි එකේ තියෙන නම්බර් එකට මැසේජ් එකක් දාන්න. සිංහල කියලා ඔයාලගේ ෆෝන් නම්බර් එකත් එක්ක මැසේජ් එකක් දාන්න. හරි. එහෙනම් අපි ලබන සතියේ බ්‍රහස්පතින්දා අපේ පන්තිය පටන් ගනිමු. thank you ටීචර් දිනිති. ඉතින් ඔයාලට ඒකත් හොඳට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් සිංහල වලටත් ඒකක් ගන්න ඒ ප්ලෑන් එකත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මම හිතනවා අපේ ස්ටඩි ප්ලෑන් එක ගැන ඔයාලට දැන් හොඳ අවබෝධයක් කියලා. සිංහල, maths, science, English මේ සබ්ජෙක්ට් හතරටම ඒකක් ගන්න අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලට සබ්ජෙක්ට් හතරෙම ටයිම් ටේබල් එක ස්ක්‍රීන් එකේ දානවා. ඔයාලට පුළුවන් එක ලියා ගන්න හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ඔයාලා ළඟම තියාගන්න.
ඉතින් තවත් ඔයාලට මොනම ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් ඒක ගන්න හිනෙට අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. Thank you.